ආයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව ඇතුළු කලාපිය රටවල් සමඟ සිදු කෙරෙන වෙළඳ ගනුදෙනු වලදී ඉන්දිය රුපියල් භාවිතා කිරීමට ඉන්දිය මහබැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව නේපාලය සහ භූතානය වැනි රටවල් සමඟ සිදුකරන වෙළඳ ගනුදෙනු වලදී මෙලෙස ඉන්දිය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියා. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබා දෙන ණය මුදල්ද ඉන්දියානු රුපියල් මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. කලාපිය වෙළඳාමේදී ඇමරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවද ඉන්දිය මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. සිය ප්‍රමුඛ වෙළඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වා දීමටද ඉන්දිය මහබැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.